Hello guys, welcome to JD Vlogs. මේක තමයි අපේ මේක තමයි අපි සිංගප්පූර්වල කරන තුන්වෙනි වීඩියෝ එක. මේක ඉස්සෙල්ලත් අපි වීඩියෝස් දෙකක් කරා. ඒක බලලා නැත්නම් ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එකේ අන්තිමටම ටැග් කරන්නම්. තව channel එකට අලුත් එක්කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක set වෙලා ඉන්න. ඉස්සරහට තවත් හුඟක් වීඩියෝස් එනවා. හරි එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපි චයිනා ටවුන් එකේ ඇවිදගෙන යද්දි දැක්ක අපි පොඩි කාලේ ගොඩක් ආස කරපු දෙයක්. පොඩි කාලේ විතරක් නෙවෙයි දැනුත් ආස කරන දෙයක්. මේ තමයි The Tintin Shop. ඉතින් මේ Tintin Shop එකේ තියෙනවා Tintinගේ souvenirs, ඒ වගේම key chains, fish magnets, ඩොලර්ස් එකට දෙකට වගේ ගන්න පුළුවන් ඒවා. Tintinගේ විතරක් නෙමෙයි Haddockගේ, එතකොට Thomsonගේ, Calculus ගේ පොඩි souvenirs ගොඩක් තියෙනවා. ඒ වගේම Tintinගේ පොත් ඔක්කොම ටික තියෙනවා. ඒ එක භාෂා වලින් ලියවෙච්ච. ඉතින් ඔයගොල්ලන් චයිනා ටවුන් එකට එනවා නම් අමතක නොකර මේ shop එකට යන්න. ඒ දේවල් ගත්තේ නැතත් බලන්න ගිහිල්ලා වගේම තමයි මේ private collection එකක් තියෙනවා. ගොඩක් මම හිතන්නේ ගොඩක් ලොකු ෆෑන් කෙනෙක්ද කොහෙද මේක හදලා තියෙන්නේ ටින්ටින්ගේ. මොකද මේ private collection එක විකුණන්න නැහැ. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම තමයි හැබැයි මෙතන වීඩියෝ කරන්න ෆොටෝ ගහන්න මොකුත් බෑ. මේ අපි දාන්නේ නැතුව මුල් ටික වීඩියෝ කළා. ඉතින් ඒ වීඩියෝ එකත් අපි ඔයගලන්ට දාන්නම්. ඊට පස්සේ අපි මෙතන වැඩ කරන කෙනෙක් කියලා කිව්වා ඒක වීඩියෝ කරන්න ෆොටෝ ගහන්න බෑ කියලා. ඉතින් ඔයගලන් එනවා නම් චයිනා ටවුන් එකට අමතක නොකර මෙතනට එන්න.
අපි යනවා ගමන් ඉන්නේ අපේ හොටෙල් එකට. මේ දැන් 10 මාට්ට විතර ඇති. දැන් ඔක්කොම කඩවල් වහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රෑ 9 10 වගේ වෙද්දි කඩවල් මෙහි ඔක්කොම වහනවා. අපි දැන් හෙට උදේට ඇවිල්ලා මේ ටෙම්පල් එකක් තියෙනවා. අපි ටෙම්පල් එකේ වීඩියෝ එකක් දාන්න ඉන්නේ. ටෙම්පල් එක ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ තව මොනවද හෙට අපි යන්න ඉන්නවා සිංගප්පූර් මර්ලයන්, එතකොට මරීනා බේ, ගාඩන්ස් බයි ද බේ සෙට් එකම බලන්න අපි ඉන්නවා හෙට ගිහිල්ලා. මේ අපි ඒක වෙනම vlog එකක් විදිහට ආයි අප්ලෝඩ් කරන්නම්. හරි එහෙනම් මේ අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. ඉස්සරහට දාන වීඩියෝස් ඔක්කොම බලන්න. channel එක subscribe කරලා නැත්නම් ගිහිල්ලා subscribe කරන්න. notification bell එකත් click කරන්න. හරි එහෙනම් thank you වීඩියෝ එකේ හිටියා.